රයිට් යාළුවනේ අපි දැන් මේ පෙන්වන්න හදන්නේ වික්ටෝරියා ජලාශ පිට 30 වෙනි විදිය. අපි මේ දුෂ්කර මාර්ගයකින් දැන් යනවා ඔයාලට මේක පෙන්වන්න. බලමු අපිට 30 වෙන ආකාරයට අපි පෙන්වන්න. රයිට් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ජය වේවා. බලන්න යාළුවනේ ජලාශය මේ මෙච්චර කාලයකට මෙච්චර පිරීලා නැහැ කියලා මේ පැත්තේ ගම්වාසීන් කියනවා. මාරම විදිහට මේ හැම හතර දිබ්බාගෙම විහිදිලා තියෙන ජලාශය මේ විදිහට පිරීලා තියෙනවා. බලන්න ඔයාලට පේන හැටි. අපි ගොඩක් ජලාශය කියන්නේ වික්ටෝරියා ඩෑම් එකට ටිකක් ඈතින් ඉඳලා ටිකක් නෙවෙයි ගොඩක් ඈතින් ඉඳලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් බලන්න මේ කොච්චර ජල කඳක්ද මෙච්චර මේ ජල කඳක් එකතු වෙන්න කොච්චර මේ විනාශයක් වෙලා ඇද්ද කොච්චර දේපල හානි වෙලා ඇද්ද ජීවිත හානි වෙලා ඇද්ද නේද? ඉතින් අපි මේවා වීඩියෝ කරලා දැම්මට මේකේ තියෙනවා ලොකු ගැබ්බුණ දුක් කතන්දර ගොඩක්. ඉතින් අපේ ජනතාව පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම හැම වෙලේම කල්පනාකාරීව වැඩ කරන්න ඕන වගේම දේපල ගැන හිතන්න නැතුව ජීවිත ආරක්ෂා කරගන්න ජීවත් වෙන්නේ කොහොමද ඉදිරි ගමන හදාගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න පුළුවන්. අපේ ජීවිත අපි ආරක්ෂා කරගත්තොත් හැමෝටම ජය වේවා පරිස්සම් වෙන්න කියලා කියමින් අපි නිහඬ වෙනවා. ජය වේවා. ඇත්තටම ව්‍යසනයෙන් පසු කලාතුරය පෙර පරිදි සිලින් කලාවතින ආකාරය තමයි පේන්නේ. මෙයා කොයිතරම් අපරාධයක් කරන්නේ නැද්ද? ඇත්තටම මේක හරි සෝචනීයයි.